මේ අපේ ගම වෙන් කරගත්තා. මේ අපේ ඉඩම වෙන් කරගත්තා. සහෝදරයෝ සමහරවිට ඉඩම් බෙදද්දී සහෝදරයෝ රණ්ඩු වෙනවා. එක බත් මුට්ටිය කාපුවා යමනාප වෙනවා ඉඩම් බෙදා ගනිද්දී. මේ අපේ ගෙදර කියලා වෙන් කරගන්නවා. මේ අපේ ගෙදර කියලා. ඊට පස්සේ ඒකෙත් මේ අයියාගේ කාමරේ. මේ අපේ කාමරේ. ඔය අම්මලාගේ කාමරේ. මේක කුසිය. මේක සාලේ කියලා වෙන් කරගත්තා. ඒකෙනුත් මේ මගේ ඇඳ. මේ මගේ මේසෙ කියලා වෙන් කරගත්තා. ඒකෙත් මේ මගේ කොට්ටේ. මේ මගේ බෙක්සීට් එක කියලා වෙන් කරගත්තා. ඒකෙනුත් මේ මගේ බාට දෙක මේ මගේ ඔරලෝසුව කියලා වෙන් කරගත්තා. මං කියන එක තේරෙනවද? අවසානයේ ගම් වතුරකුයි නායාමකුයි ඇවිල්ලා මේ ඔක්කොම කලං කළා. කවලං කළා හොද්දක් කළා. ඇත්ත කතාව. මගේ ගමත් මගේ ඉඩමත් මගේ ගෙදරත් මගේ කාමරෙත් මගේ ඇඳත් මගේ සම්පත්තු දෙකත් ඔය ඔක්කොම එකට මික්ස් කළා. ඇහැරලා බලන්න. ජීවිතයේ දෙස බලන්න. ඔබ බේරුණා කියලා හිතන්න එපා. ඔබ බේරුණා කියලා හිතන්න එපා. ඔබ ඊළඟ මෝඩකමට එන්න එපා. ඒ මිනිස්සුන්ට කරදර වුණා. අපිට නම් යාන්තම් බේරුණා කියලා එන්න එපා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඔබට දකින්න ලැබෙයි දුක්ඛිතං දුරූපේතං දුකටපත් උන දුක්ඛිත ස්වභාවයටපත් උන මිනිස්සු කරදර දකින්න ලැබේවි. නිට්ඨමේතං ගන්තබ්බං නිට්ඨාවකටපත් වෙන්න මටත් ඕක වුණා කියලා. තං කිස්ස හේතු ඒකට හේතුව කිම? අනමතග්ගෝ යං සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. සංසාරේ කෙලවරක් නැහැ. ආරම්භක කෙලවරක් දකින්න බෑ. අවිජ්ජා නීවරණානං අවිද්‍යාවෙන් වැහිලා තණ්හා සංයෝජනානං තණ්හාවෙන් බැඳිලා සන්දාවිතං සංසරිතං දුවනවා සැරිසරනවා ඉවරයක් නැහැ. සුනාමිය එනකොට මිනිස්සු හිතුවා මුහුද පැත්තට තමයි කරදර. කන්ද උඩරටට නෑ කරදරයක්. බලව මිනිසුනේ අපේ පින. අපි ඉපදුනානේ ඔය කන්ද උඩරට මුහුදක් ළඟ නොයිපදී කියලා ඕන් සතුටු වුණා. ඔවුන් හිතුවේ ජීවිතේට දුක කැන්දන්නේ මුහුද ළඟ විතරයි කියලා. නෑ රැවටෙන්න එපා. රැවටෙන්න එපා. ත්‍රස්තවාදී උවදුරු ආවා. මායින් ගම්මානවල අයට විඩි තිබ්බා. පෙති ගැහුවා. විඩි හඬ බෝම්බ හඬ ඇහුණා. මේ පැතිවල අය සතුටු වුණා. බලව මිනිසුනේ අපගේ පින. අපි ඉපදුන්නේ නැහැ මායින් ගම්මානවල. අපි ඉපදුනා කන්ද උඩරට. ආයෙත් රැවටුණා. හිතුවේ දුක එන්නේ මායින් ගම්මානවලට විතරයි කියලා. විටින් විට ගම් වතුර ආවා. ගඟ දෙපස යට වෙලා ගියා. යට වුන් නැති තැන්වල මිනිස්සු කිව්වා මිනිසුනේ බලව පින අපගේ. අපි යට වුන්නේ ඔය කරදර ගඟ දෙපැත්තේ ඉන්න අයට කියලා. ඊට පස්සේ කොරෝනා හැදුණා. කොරෝනා වලින් බේරුණා. මිනිස්සු කිව්වා බලව මිනිසුනේ පින අපි යාන්තම් බේරුණා. සතියෙන් අමතක වුණා.
ඔය විදිහට අවසානයේ තමන්ගේ ගෙවල් වලට මෙහෙම පස්කඳු කඩාගෙන ආවා. ජීවිතේම හිත හිතා කී හරි හොයාගෙන හිටපු ගෙවල් දැක්කද මේ මාරහා වැටෙනවා. වාහනයක් ගන්න කොච්චර ආසාවෙන්ද මිනිස්සු වාහනයක් ගන්න. වාහනයක් ගත්ත මිනිස්සෙක්ගේ ජීවිත කතාව අහන්නකෝ. දූල පුතාලා මේ කියන්නේ. තරුණ දූල පුතාලා පැටුනේ. උඹලා මේවා හිතපල්ලා. වාහනයක් ගන්න කොච්චර ආසාවෙන්ද ඒව ගහගෙන ගියා. ඒව ගහගෙන ගියා. ඇස් ඇරලා බලන්න ජීවිතයේ දෙස බලන්න. ඉතින් ඒ නිසා කවදාවත් වතුරට යට වෙච්ච නැති තැන් යට වෙලා ගියා. පාලම් ගියා. සතාන් සිව්පාවක් ගහගෙන ගියා. තවත් පැත්තක් හිතන්න. සමහර මිනිස්සු කලබලයට දුවද්දී හරක් ගැට ගහලා බල්ලෝ කූඩු වලට දාලා ඔබගේ ජීවිතේ ගන්න ওই ආත්ම භාවයට ලෞතර බුදුරජාණන් වහන්සේ සුනක ජීවිතේ ඉපදුණා. ලෞතර බුදුරජාණන් වහන්සේ බෝසත් අවදියේ ගවයෙක් වෙලා ඉපදුණා. එළුවෙක් වෙලා ඉපදුණා. හරක් වෙලා ඉපදුණා. මීහරක් වෙලා ඉපදුණා. තලගොයි වෙලා ඉපදුණා. කුරුල්ලෝ වෙලා ඉපදුණා. නයි වෙලා ඉපදුණා. සර්පයි වෙලා ඉපදුණා. බෝධිසත්වයෝ පවා අපිට ඔය ගැට ගහලා හිටපු සතා මම නම් කොහොම දුකකින්ද මා මැරෙන්නේ? ගැට ගහලා හිටපු හරකා මම නම් කොහොම දුකකින්ද මැරෙන්නේ? අලි පැටව බෝක්කු වල හිර වුණා. පාලම් වල හිර වුණා. මහා සද්දන්ත අලි ඇට්ටු පවා ගහගෙන ගියා. ඇස්සරලා බලන්න සුනාමිය ගැන කිව්වට මේ 2000න් පස්සේ ඉපදිච්ච මේ ළමා ලපටින්ට ඕක මතක නැහැ. උන්ට මතකවත් නැහැ, තේරෙන්නේ නැහැ. අපිටත් ඒ කාලේ දැක්කේම අමතක වෙලා ගියා. නමුත් ආයෙත් ඔයාලගේ ඇස් ඉදිරි පිටට ව්‍යසනයක් ආවා. හොඳට මේවා හිතේ ඇඳ ගන්න. දුක ඇඳගන්නේ අඬන්න නෙවෙයි. මේවා මතක් කරන්නේ අඬන්න නෙවෙයි. මේවා කියන්නේ අඬන්න වැළපෙන්න නෙවෙයි. නිකන් හිස් ජීවිත ගත කරන්න එපා. බොරුවට සෝබනේද ජීවත් වෙන්න එපා. ඔයාලගේ හැම සෙල්ලමක්ම ඔබගේත් මගේත් පඨවි ධාතුවට පුළුවන් වෙනස් කරන්න. මේ පොළොව සෙලවිලා ගියොත් විනාඩි 5ක් පොළොව එක දිගට හෙල්ලුනොත් මේ ඔක්කොම බිම. අපි ඔක්කොම ඉවරයි. පඨවි ධාතුව කිපෙනවා. ඔය කිපුනේ ආපෝ ධාතුව. ජලය දවස් 2යි වැස්ස එක දිගට. කොහොමද දවස් 7ක් 10ක් එක දිගට වැස්සොත්? ආපෝ ධාතුවට පුළුවන් අපේ සෝබනේ දියාරු කරලා දාන්න. වායෝ ධාතුව සුලි කුණාටුව වායෝ ධාතුව. ගස්ගල් ඉදිරිලා යනවා. ගෙවල් වල වහල ගැලවිලා යනවා. වැස්සෙන් තෙත් කරන පොළොවේ ගස් අනිත් පැත්ත හරවනවා. වායෝ ධාතුවට පුළුවන් අපගේ සෝබනේ විසිරුවලා හමාගෙන යන්න. තේජෝ ධාතුව හිරු මණ්ඩලවල් 7ක් පායලා මේ මහ පොළොව කපුරු පිටක් දෙවුනා වගේ දෙවිලා යන කාලයක් යනවා. බුදුරජාණන් වහන්සේ බලන්න කිව්වා මෙහෙම එකක්. ඒ නිසා අපි මේ ආරක්ෂිත ලෝකෙක නෙවෙයි ඉන්නේ. අපි මේ අස්වැසිලි තියෙන ලෝකෙක නෙවෙයි ඉන්නේ. දරුවනේ පැටවුනේ ඔයාලට දීර්ඝායුෂ තිබ්බොත් ඔයාලා මැරෙන්න කලින් තව ගොඩාක් දේවල් බලන්න තියෙනවා. මේ වගේ ව්‍යසන. කාලෙන් කාලෙට අනිවාර්යෙන් යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා
මේ අටලෝ දහම පුජ්‍යලයාගේ ජීවිතේ කැරකෙනවා. ඒ වගේම අටලෝ දහමට අනුවයි ලෝකෙත් කැරකෙන්නේ. ලෝකෙටත් හොඳ කාලා තියෙනවා, ලෝකෙටත් නරක කාලා තියෙනවා. පෞද්ගලිකව අපිටත් හොඳ කාලා තියෙනවා, අපිටත් නරක කාලා තියෙනවා. ලෝකෙටත් එහෙමයි. මෙවැනි ගම් වතුර ව්‍යසන අද ඊයේ ඉඳලා අප එකක් නෙවෙයි. ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මාස කිහිපයක් යනකොට උරුවෙල් ජනපදයේ උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප දමනය කරන්න වැඩම කළ මොහොතේ උරුවෙල් කාශ්‍යපගේ ආරාමයට වැඩියා. උරුවෙල් කාශ්‍යප කල්පනා කළා මුන්නාන්සේ නිතර මෙතන හිටියොත් මිනිස්සු මුන්නාන්සේට පහදී. බුදුරජාණන් වහන්සේ උරුවෙල් කාශ්‍යපගේ ආරාමයෙන් වැඩම කළා ගඟ පහළ වනවදුලක වැඩ හිටියා. මොර සූරන වැස්සක් ආවා. දැන් මුචලින්ද නාගදරණී කියන්නේ 6 වෙනි සතියේ දවස් 6ක් වැස්ස. ගඟ නිකන් ගලයි දූර ගලනවා. ඕක තමයි ලෝකෙ හැටි. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු මුළු වනයේම වතුරෙන් යට වුණා. සම්බුදු වෙලා මාස කිහිපයයි. තුරු උරුවෙල් කාශ්‍යප දන්නවා භාග්‍යතුන් වහන්සේ අහවල් වනයේ වැඩ හිටියේ ඒ කැලේම වතුරෙන් යට වුණා. උරුවෙල් කාශ්‍යපට හිතුණා අහෝ මහා ශ්‍රමණයා නැසුණා. අර ලස්සන ශ්‍රමණයා නැසුණා. ඒ නිසා මම යන්න ඕනේ දේහේවත් හොයාගන්න කියලා ඔරුවකින් බුදුරජාණන් වහන්සේගේ දේහය හොයන්න ඔරුවකින් ගියා. ඔරුව පැද පැද යද්දී බුදුරජාණන් වහන්සේ ඒ වැඩ හිටපු කුටියේ ඉර්ධියෙන් වතුර දෙපැත්තට කරලා. එතකොට මෙතන ඉඳලා වතුර බිත්තියක් වගේ. මේ පැත්තෙත් වතුර බිත්තියක් වගේ. මේ පැත්තෙත් වතුර බිත්තියක් වගේ. හැ පැත්තෙත් වතුර බිත්තියක් වගේ. සක්මන් කරනවා. ඒ සක්මනේ දූවිලි ඇවිස්සෙනවා. වේලිලා. දෙපැත්තේ හතර පැත්තෙම ගම් වතුර. එතකොට උරුවෙල් කාශ්‍යප එනකොට මැද කොටුවක් පේනවා වතුර මැද. බුදුරජාණන් වහන්සේ සක්මන් කරනවා. උරුවෙල් කාශ්‍යපට හිතුණා කියනවා මහා ශ්‍රමණයාගේ ආනුභාවය. මහා ශ්‍රමණයාගේ ආනුභාවය කියලා. හැබැයි ඒත් හිතුණා කියනවා මෙයා මන් තරන්නම් රහත් වෙලා නැතුව ඇති කියලා හිතුණා කියනවා. ඉතින් ඔන්න ගම් වතුර. මේ වාගේ ආපු සුළි කුණාටුවක් තමයි පටාචාරාට ඇඳිවත නැති කළේ. පටාචාරාට ඇඳිවත නැති කළා. දැන් ඉන්න මිනිසුන්ට ඇඳිවතවත් තියෙනවනේ. පටාචාරාට මේ සුළි කුණාටුවෙන් මිනිහත් නැති කළා. දරුවෝ ටිකත් නැති කළා. ඒ වගේම අම්මයි තා ගෙදර සම්පූර්ණයෙන් කුණාටුවට කැඩිලා. අම්මයි තාත්තයි සහෝදරයයි ඔක්කොම ගේ කඩාගෙන ඉන්න මිනිහවත් ගන්න බෑ. බොහොම අමාරුවෙන් අරගෙන ගිනි තිබ්බා. පිස්සියක් වුණා. ඇඳුම් නැති වුණා. නිරෝධින් දිව්වා. ඔයාට මට මේ කුණාටු මහා කම්පනයකටපත් වුණාට ඔබටත් මටත් ලෝකේ දකින අයට නැත කම්පනයක්. ඔවුන් දන්නවා කාලෙන් කාලට මේකෙනවා. කාලෙන් කාලට එනවා. බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉද්දි මේ වගේ ගම් වතුර සුළි කුණාටු කොච්චර ආවද? බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්න කාලේ මගදී විතරක් මෙරිලා දෙව්ලොව උපන් සෝවාන් ප්‍රමාණය 24 ලක්ෂයයි. සාමාන්‍ය මැරෙන මිනිස්සුන්ගෙන් බහුතරයක් මාර්ගඵලලාභී අයද මාර්ගඵලලාභී නැති අයද?
මාර්ගඵලලාභී නැති අය. සෝවාන් වෙච්ච අය විතරක් කියන්නේ බුද්ධේ අවිච්ඡ ප්‍රසාදය, ධර්මයේ අවිච්ඡ ප්‍රසාදය, සංඝ රත්නයේ අවිච්ඡ ප්‍රසාදය, ආර්යකාන්ත සීලේ තියෙන සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරපු අය විතරක් මගදී 44ක් අවුරුදු වලට මැරිච්ච අය අතර හිටියා මාර්ගඵලලාභී 24 ලක්ෂයක්. මම කියන්න හදන්නේ ඔක නෙවෙයි. මාර්ගඵල ලැබුව අය 24 ලක්ෂයක් මැරුණා නම් අවුරුදු 40ට ඇතුළත. මාර්ගඵලලාභී නොලබපු අය අවුරුදු 40ට කී ලක්ෂයක් මගදී විතරක් එක ප්‍රාන්තයක විතරක් මිනිසු මැරිලා තියෙනවද? ඒ බහුතරයක් ගම් වතුර, ඊට පස්සේ බහුතරයක් නායම් යුද්ධ, බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉද්දිම දහස් ගණන් මිනිස්සු මැරුණා. ඕක තමයි ලෝක ස්වභාවය. කඳුළු වැටෙනවා වෙන්න පුළුවන් මේවා දකිනකොට. හිත හදාගන්න මිනිසුනේ. හිත හදාගන්න. ඕක තමයි සංසාරය. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දිමයි අඟුලිමාලෙක් බිහි වෙලා හිටියේ. දහස් ගණන් මිනිසුන් මරා ඇඟිලි මාලයක් දරන කෙනෙක්. එතන මිනිස්සු දහස් ගණන් මැරුණා. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉඳිද්දිමයි විශාලා මහනුවර තුම්බියක් ඇති වුණේ. විශාලා මහ නුවරක් මැරුණා. මිනිසුනේ පින්වතුනේ මේක තමයි සංසාරය. මේක තමයි සංසාරය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්න කාලෙම කපිලවස්තුවේ ශාක්‍යයන් දහස් ගණනක් සංහාරය කළා. පිටි පිටි ගහලා මරලා දැම්මා. ඉතින් මේ මිනිස්සු මැරෙනවා කියන එක අනච්චරියං කෝ පනේතං ආනන්ද මනුෂ්‍ය භූතානං කාලකතා. මිනිස්සු මැරෙනවා කියන එකේ ආශ්චර්යයක් නැහැ. විශ්වාසයි මා මේ කියන කාරණාව. ඔබත් මමත් 100,000 වතාව ගම් වතුරට අහු වෙලා මැරිලා තියෙනවා. විශ්වාස කරන්න බුදුබණ පදය. ওই විදිහට පස්වලට යට වෙලා ඔයත් මමත් 100,000 වතාව මැරිලා තියෙනවා. අපේ ඥාතින් ওই විදිහට නැති වෙලා තියෙනවා. හැඬු කඳුලෙන් ශෝකේ දරා ගන්න බැරුව පුපුරලා තියෙනවා. ඔන්න ඔය දුක අමතක වෙච්ච නිසා තමයි අපි එක එකකට කරන්න වෙන්නේ. ඊතර වෙන්නේ නැතුව. ඔය දුක අමතක වෙච්ච නිසා තමයි අපි එක එකාගේ ඇද හොයන්නේ. ඊතර වෙන්නේ නැතුව. ඔය දුක අමතක වෙච්ච නිසා තමයි කාමයේ මෙච්චර අපිව පෙලන්නේ. කවදාවත් නොවිඳපු සැපක් වගේ කාම සැපේම හිත ඉල්ලනවා. බලන්නකො මේ දුක අවබෝධ නොවීමේ සාපය. ඒ නිසාම වෛර හිතේ තියාගෙන ඉන්නවා. කඩොල් ඇතා ගලක් හක්කි තියාගෙන හිටියා වගේ මතක තියාගෙන ඉන්නවා Tamande වෙච්ච වැරදි. කරපු අසාධාරණකම් මතක තියා ඉන්නවා පරිගන්න. දුක අමතක වෙච්ච නිසා ගහගෙන යනකොට ඔක්කොම යනවා. ඔය කෝන්තර හිත් වලින් අයින් කරන්න. තරහ හිත් වලින් අයින් කරන්න. එකට පවුල් කාපු මිනිස්සු ලිප් දෙකේ උයාගෙන කනවා. තෝ නොදකින් කියලා සාප කරනවා. පෝරුවේ එකට පැන් වඩපු අය. සංසාරේ කොහෙද මේ අපි යන්නේ? කොහෙද නිවන තියෙන්නේ? කොහෙද අපි යන්නේ? ලංකාවේ ඉතිහාසයක් ලියලා තියෙනවා. මහා වංශය. හැබැයි ගොඩාක් රටවල ඉතිහාස කතා දීර්ඝ ඉතිහාස කතා නැහැ.
එතකොට මේ ලංකාවේ කාලෙන් කාලෙට ආපු මහා ගම් වතුරවල්, කාලෙන් කාලෙට ආපු මහා යුද්ධ ඉතිහාසයේ මනාව කියවද්දී මිනිස්සුන්ට කරදරයක් නැතුව නිදහසේ ඉන්න තියෙන්නේ අවුරුදු කීපයයි. නිතර අපේ ධර්ම දේශන අහපු කෙනෙක් මෙතන ඉන්නවා නම් ඔයාලට මතක ඇති අපි සමහර ධර්ම දේශනාවල කීවා මිනිසුනේ හැමදාම සතුටින් ඉන්න බෑ. මේ පොඩි කාලයක් උඹලා මේ සතුටින් ඉන්නේ. ඊළඟට මොන මරාලේ කඩාපාත් වෙයිද දන්නේ නැහැ. දැන් පුළුවන් දෙයක් කරන්න කියලා. අදත් ඒකමයි කියන්නේ. මිනිස්සුන්ට සැනසෙල්ලේ ඉන්න තියෙන පොඩි කාලයයි. ආයෙ ලොකු කරදරයක් එනවා. මේකින් මේ ගමන ඉවර නැහැ. කරදර කියන එක මේකෙන් ඉවර නැහැ. ඒ නිසා අඩුම තරමේ පන්සිල් පද පහවත් රැක ගන්නකො. ලොකු දෙයක් නැතත්. මිනිසුන්ගේ හිත හොඳයි. හාල් හොඬුව දෙද්දින් හාල් ටික දෙනවනේ. මිනිස්සු මේ දවස්වල දන් දෙනකොට එක අම්මා කෙනෙක් ආධාර එකතු කරන්න ආපු උන්ගේ තියෙන හාල් ටික දීලා. ඒ මල්ලේ හුඬුවක් තියෙනවා අර හාල් මනින. දෙනකොට ඔක්කොම දෙනවා. අපේ මිනිසුන්ගේ බඩපපුව පිච්චෙනවා ඉක්මනට. අපේ මිනිස්සු හොඳයි. ඔය හොඳ මිනිස්සුගේ හිත හොඳ කමින්ම පන්සිල් පද පහවත් රැකගත්තොත් බුදුරජාණන් වහන්සේ ගැන සෙනෙහවන්ත වුණොත් බුද්ධං සරණං ගච්ඡාමි. මේ දහමට සෙනෙහවන්ත වුණොත් ධම්මං සරණං ගච්ඡාමි. ආර්ය මහා සංඝ රත්නය කෙරෙහි සෙනෙහවන්තයි. සංඝං සරණං ගච්ඡාමි. තුනුරුවන්ට තියෙන සද්ධා ගෞරවයත් පන්සිල් පද පහවත් රැකගෙන මේවා දැක දැක මේ කරදර බාධා මට මේ දුකෙන් ඈතර වෙන්න ලැබේවා කියලා කරන පිනක් කරගත්තොත් යම් සැනසීමක් තියෙනවා. ආස කරන්න නම් එපා මේ කාම ලෝකෙට ආයෙත් එන්න. මේ මගේ ඉඩම්, මේ මගේ නෝනා, මේ මගේ දරුවෝ. පින්වතුනි මේක අතාරින්න වෙන්නේ ඉතාම දුකසේ. බණක් අහලා හිත හදාගත්ත කෙනෙක් දුවන දිවිල්ලක් දිව්වොත් මිසක්කා පොඩි කාලේ ඉඳලා හැදුන වැඩුන ගෙවල් දාලා කොහොමද මිනිස්සු යන්නේ? මේ දවස්වල ගෙවල් සුද්ධ කරන්න මිනිස්සු යනවා. පොළොන්නරුව සේරුවාවිල ඔය අවට ගම්වල ගියාය මට කතා කරනවා. මට කියනවා ස්වාමීන් වහන්සේ සමහර මිනිස්සු ගෙවල් වලට ගිහිල්ලා පිළිකන් ඉඳගෙන ඉන්නවා. කම්බුලට අත තියාගෙන මේ මිනිස්සු ඉඳගෙන ඉන්නවා. මේ මිනිස්සුන්ට හිතෙන් ඒ කියන්නේ හිත හිර වෙලා. කියන්නේ ඊළඟට මොකද්ද කරන්න කියලා ඔළුවට එන්නේ නැහැ. ෂොක් වෙලා. එහෙම ඉන්නේ මිනිස්සු. දැන් ඊළඟට මොනවා කරදරේ වෙයිද දන්නේ හැමදාම ඔය අපි මුලින් කරපු සත්‍යක්‍රියාව එක දිගටම කරන්න තව මාසයක්වත්. බුදුන් ඇඳලා සත්‍යක්‍රියා කරන්න එක දිගට මේ මිනිස්සුන්ගේ කරදර දුර වේවා කියලා. ආයෙ ලෙඩ රෝග වසංගතයක් ආවොත් ආයෙත් ද්වේෂණයක් වේවි. පව් මිනිස්සුන්ට ලැබෙන දුර්ලභ අවස්ථාව නැති වෙලා යනවා. සෙත්පතන්න ඒක ඔයාලට පුදුම මෛත්‍රියක්. ඒක තමයි ඔයාලගේ මෛත්‍රී භාවනාව. ඒක තමයි ඔයාලගේ කරුණා භාවනාව. ඒක තමයි ඔයාලගේ මුදිතා භාවනාව. කම්පා නොවි ලෝ දහම ගැන හිතන්න. ඊතර වෙන්න කල්පනා කරන්න. ඉතින් පින්වතුනි භූමි කම්පා සුලි කොනාටු යුද්ධ කලබල දහස් ගණන් මිනිස්සු මැරිච්ච අවස්ථා මේ ලංකාවේ තිබ්බා. ඉතිහාස කතාවල ලියවිලා තියෙනවා. අද කාලේ මාධ්‍ය තියෙන නිසා අහවල් ගමේ මෙහෙම වුණා කියලා දන්නවා මිසක්කා. මාධ්‍යයක් නැති රූපවාහිනී ෆෝන් කැමරා නැති ලෝකේ ලංකාවෙම කොච්චර ව්‍යසන වෙනව ඇතිද අල්ලපු ගමේ විස්තරේ මේ ගමේ දන්නේ නැතුව. ඔව්ද නැද්ද? මේ ලංකාවට මීට වඩා දරුණු දේවල් ඇවිල්ලා ඇති
එක් පොත්තක පතකවත් නැති. ඔය ඉබ්බාගමේ කන්දේ නාය ගියා. අදටත් මිනී ගන්නත් බෑ. ඉබ්බාගමේ කන්ද මීට අවුරුදු 100 ගානකට කලින් කන්ද නාය ගිහිල්ලා මිනිස්සු දහස් ගාණක් මැරිලා ඒ ගම යට වුණා. ඒ ගමේම මිනිස්සු ආයෙ ගෙවල් හැදුවා. මේ පාරත් යට වුණා. අපිට තේරෙන්නේ නැහැ පින්වතුනේ. තේරෙන්නේ නැහැ. මහා වර්ෂා ඇවිල්ලා විශාල ගංගා ගලනවා. වර්ෂාව නතර වුණාට පස්සේ ගඟ පුංචි වෙනවා. මේ දෙපැත්ත සමතලා වෙනවා. මිනිස්සු මේ වගේ ගෙවල් හදනවා. කාලයක් යනකොට මිනිස්සු මේක ගඟේ කොටසක් කියලා දන්නේ නැහැ. එයාලා හිතන්නේ මේක ගම කියලා. කාලකින් වැස්ස ඇවිල්ලා වැස්ස සුපුරුදු ගඟේ ගලනවා. ගලනකොට ගෙවල් ගහගෙන යනවා. නාය යනවා. නාය ගියේ එක කාලයක් ගිහිල්ලා තද වෙනවා. ඒකේ මිනිස්සු ගෙවල් හදනවා. වැස්ස එනවා. සුපුරුදු පරිදි නාය යනවා. මොකද මේ හිත් පිත් නැහැ නෙව සබහාදාමට. සබහාදාම කියන්නේ ලෝකේ ස්වභාවයනේ. මොනවා කරන්නද? මේකෙන් ඈතර වෙන්න කිව්වා. අපි කැමැත්තෙන් ওই ගෙවල් වල ඉපදෙලා නෙවෙයිනේ. කැමැත්තෙන් ওই ඉඩම් ගත්තා නෙවෙයිනේ. පරම්පරාවෙන් අපිට ලැබිච්ච දේවල්නේ. ඉන්න තැනක් නැති තැන හදාගත්ත තැනනේ. මම සේරුවිල ගෙවල් පැත්තවලට ගිහිල්ලා මිනිස්සුන්ට මම ගිය පාර ගම් වතුර වෙලාවේ ගියා. ලින් සුද්ධ කරන්නේම ගිහිල්ලා මං අහනවා අම්මා මේ ගම් වතුර හැමදාම එනවා දාඳුනුවේ 5 වෙනි වතාවට. මං අහනවා 5 වතාවක් යට වෙලත් ඇයි අම්මා මෙතනම ඉන්නේ? වෙන කොහේ යන්නද හාමුදුරනේ? ඇත්ත තමයි. අපි කිව්වට ඒ මිනිස්සු කොහෙද යන්නේ? මේ අඬන වැළපෙන මිනිස්සු ඔතනම ආය හදාගනී ගෙවල්. මොනවා කරන්නද? ආයෙත් තමන්ගේ දරු පරම්පරාවක් අඬාවි. වැළපේවි. ඔක්කොම ගසාගෙන යාවි. ඒ නිසා පින්වතුනේ මේක තමයි සංසාරේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සංසාරය කියන එක විස්තර කළා. බුදුරජාණන් වහන්සේ විස්තර කළා. මේ ගැන තියෙනවා 80 කියලා සූත්‍රයක්. කඳුල ගැන, හැඬුම ගැන. සංයුත්ත නිකාය අනමතග්ග සංයුත්තේ. අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ. ඉපදෙමින් යන මේ සංසාරෙට කෙලවරක් නැහැ. දුවේ පුතේ පැටවුනේ ඔයාලගෙන් කවුරු හරි ඇහුවොත් සංසාරය කියලා කියන්නේ මොකක්ද කියලා. අපි දැන් හැමදාම සංසාරේ කියනවනේ. මාත් දැන් කිව්වනේ මේක සංසාරේ හැටි කියලා. මොකක්ද ওই සංසාරේ? අනවරාග්‍රයි. ඉපදෙමින් මැරෙමින් ඉපදෙනවා මැරෙනවා ඉපදෙනවා මැරෙනවා මේකට කෙලවරක් නැහැ. අන්න ඕකට සමාන වචනයක් තමයි සංසාරේ. කෙලවරක් නැතුව ඉපදෙමින් මැරෙමින් යන ජීවිතේට කියන නම මොකද්ද? සංසාරේ. අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ. පුබ්බා කෝටි නපඤ්ඤායති. ආර పూర్ව කෙලවරක්. පටන් ගත්ත තැනක් පනවන්න බෑ. කල්ප මෙච්චරක් ගියා කියලා එහෙම ගණන් කරන්න බෑ. ඇහුව කල්පයක් කියන්නේ කොච්චරක්ද කියලා. යොදුනක් දිග යොදුනක් පළ කිලෝමීටර් 10ක් පළල කිලෝමීටර් 10ක් දිග කිලෝමීටර් 10ක් උස පෙට්ටියක් තියෙනවා. ප්‍රාකාර වලින් වැහිච්ච නගරයක් කියන්නකෝ. සම්පූර්ණයෙන් අබ වලින් වහනවා. අවුරුදු 100කට වතාවක් එක අබෑටයක් අයින් කරනවා. ඒ පෙට්ටියේ තියෙන අබ ඉවරුණත් කල්පයට තියෙන අවුරුදු ගාන ඉවර වෙන්නේ නැහැ. එවැනි කල්ප 10ක් ලක්ෂයක් 100ක් කෝටියක් කෝටි ප්‍රකෝටියක් මං ඉපදිලා තියෙනවා කියලා කිව්වත් ඒක ඉවරයක් වෙන්නේ නැහැ. අනවරාග්‍රයි. ඊට පස්සේ ඇහුවා
තව උපමාවක්. යොදුනක් දිග යොදුනක් පල්ල යොදුනක් උස ගල් තලාවක් අවුරුදු 100කට වතාවක් සිනිඳු සේලෙන් පිහිනවා. ගල ගෙවුනත් එක කල්පයකට තියෙන අවුරුදු ගාන ගෙවෙන්නේ නැහැ. බ්‍රාහ්මණී කහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ගෙවිච්ච කල්ප ගාන කියන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ වදාළා එහෙම කියන්න බෑ. උපමාවක්වත් කියන්න පුළුවන්ද? ගංගානම් ගඟ ආරම්භයේ ඉඳලා මුහුදට වැටෙන තැන දක්වා ගඟේ වැලි කැට ගාන ගණන් කරන්න පුළුවන්ද කියලා ඇහුවා. බෑ ස්වාමීනි. ආනේ වගේ තමයි කිව්වා කල්ප ගානවත් කියන්න බෑ කිව්වා. එච්චර ඉපදිච්ච අපි ගම් වතුර කීයකට අහු වෙන්න ඇතිද? පස්සයට කීයකට නායයන් වලට අහු වෙන්න ඇතිද? මිනිස්සු වෙලා විතරක් නෙවෙයි බල්ලෝ ඌරෝ කුකුලෝ සමහර කුකුල් කොටු කුණු වෙලා වතුරෙන් යට වෙලා සංසාරේ හරක් බැඳලා ඉන්න ලණු වලම එල්ලිලා සංසාරේ අම්මලා දරු පැට්ටු තියාගෙන වහලවල් උඩ මේක මේ වැඩක් නෑ පින්වතුනි මේ ජීවිතේ මේක අනුන්ට වෙච්ච දෙයක් විදිහට හිතන්න එපා. මේවා හිත හිතා රාගයට ගරහන්න. මෙහෙම යන සංසාරයක තමයි උඹ මෙච්චර රාගිකව ආසාවෙන් මෙච්චර පෙලෙන්නේ මෙහෙම සංසාරයක යද්දී. හොස්ස ළඟින් මැස්ස යන්න බැරුව කෑ ගහලා බඩු පොලේ ගහන්න එන තරහා එන්නේ මෙහෙම සංසාරයක යද්දී. උඹ මට මෙහෙම කළා කියලා වෛර කෝන්තර හිතේ තියාගෙන ඉන්නේ මෙහෙම සංසාරයක යද්දී. සමහර වෙලාවට වතුරේ ගහගෙන යන බලු පැටියා පීනගෙන ගිහිල්ලා කරේ තියාගෙන මිනිස්සෙක් ගොඩ ගන්නවා. යම් දවසක මාව ওই විදිහට ගඟේ ගහගෙන යද්දී මාව ගොඩගත්ත මිනිසයාට වෙන්න පුළුවන් අද ඔබම වෛර කරන්නේ. එදා බේරගත්ත මිනිසයාටම ඔබ වෛර කරනවා. සංසාරයේ දෙස බලන්න. නූල් පොටක් නැතුව ඉපදුනා අපි මැරෙනකොට මොනවද මේ ඔළුව වල පොඩි ගහගන්නේ? මිනිසයන්ගේ හැම සක්කල්ලසේ සතම ගියා. අර නෙළුම් මල කියලා ගම්මානයක් දැක්කද? ගමක් නැහැ. පස් ගොඩක්. ගම් නැහැ. පස් ගොඩක්. මිනි හොයාගන්න නැහැ. අපිට වෙච්ච දේවල් සංසාරේ ඔය. කෙලවරක් නැහැ සංසාරේ. එළොවෙන් මෙලොවට මෙලොවෙන් එළොවට යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අවිද්‍යා නීවරණානං සත්තානං. අවිද්‍යාවෙන් ඇත්ත වැහුණා. වැහිච්ච නිසා තණ්හා සංයෝජනාන තෘෂ්ණාවෙන් බැඳුණා. සන්දාවතං සංසරතං. ගොඩාක් සංසාරේ සැරිසරනවා. ඒක මේ වගේ. මව නොවුන කෙනෙක් නැහැ. අම්මා කෙනෙක් නොවිච්ච කෙනෙක් නැහැ. ඒත් මේ අම්මා කියලාම අපේ තියෙන බැඳීම බලන්නකෝ. තව ජීවිතයක තව අම්මා කෙනෙකුට බැඳෙනවා. අම්මලා પરම්පරාව ගැන අපි දන්නේ නැති නිසා. මේ ලෝකෙම තියෙන ගස් අඟල් 4 කෑලි වලට කපලා මේ අම්මගේ අම්මා කියලා වෙන් කළත් මව් પરම්පරාව ඉවර වෙන්නේ නැහැ. පොළොවේ තියෙන පස් වෙරළු ගෙඩි ගානට ගුලි කරලා මේ තාත්තගේ තාත්තා කියලා වෙන් කළත් පොළොවේ පස් ඉවර වෙනවා. තාත්තලා ඉවර වෙන්නේ නැහැ. දුව නොවුන කෙනෙක් නැහැ. පුතා නොවුන කෙනෙක් නැහැ. බලන්නකො මේ අම්මලා දරුවෝ වෙනුවෙන් නැහෙන නැහිල්ල ලෝකෙම කරගෙන ඉන්නේ දරුවෝනේ. කොච්චර අම්මලා කියනවද අපිට මොනවා වුණත් කමන්නේ අනේ අපේ පැටවු ටික බේරුණොත් කියලා. ඔය මැරිච්ච මිනිස්සු අතර කී දෙනෙක් හිතන්න ඇතිද අපිට මොනවා වුණත් කමන්නේ අපේ අනිත් උන් බේරුණොත් ඇති කියලා. ජීවත් වෙලා ඉන්න අය කොච්චර හිතනවද අනේ අපි නම් මැරුණක් කමන්නේ ඔය උන් පොඩි උන් ටික බේරුණා නම් කියලා.
සංසාරෙම ඔච්චර බැඳීමකින් අපි යන්නේ අපිට ඇත්ත පේන්නේ එකම දුව කෝටි වතාවකට වැඩි ආය හම්බ වෙනවා. එකම පුතා කෝටි වතාවකට වැඩි හම්බ වෙනවා. එකම නෝනා ආයමත් එක එක රූපෙන් හම්බ වෙනවා. දැන් ඔය එක එක ඇඳුම් ඇඳිනවා. ඔයාගේ නෝනා දිහා හිතන්නකෝ. නෝනා එක එක පාට ඇඳුම් අඳිනවා. ඔයා බැඳලා අවුරුදු 10ක් 15ක් 20ක් නම් ඔය අවුරුදු 10 15 20ට නෝනා ඇඳුම් කීයක් ඇඳලා ඇතිද? මොන ඇඳුම ඇඳත් එකම නෝනා. මේ සංසාරේ එක එක රූප වලින් එකම නෝනා හම්බ වෙනවා. සංසාරේ එක එක රූප වලින් එකම මහත්ය හම්බ වෙනවා. දැන් අතහැර ගන්න බෑ. මේ තමයි පළවෙනි වතාව කියලා හිතනවා. ඔයා නැතුව මට ඉන්න බෑ කියලා හිතෙනවා. එක දවසට එක මැසේජ් එක නැතුව ඉන්න බෑ තරුණ දූලට පුතාලට. අපේ හිත කොච්චර අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලාද? අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳුනා. ගේ හදන්නේ ඉස්සල්ලාම කියලා හිතනවා. ඔය ගේ හදන තැනම මීට අවුරුදු කෝටි ගානකට කලින් අපිම නාය ගිහිල්ලා ඔය ගේ අතරෙම යට වෙලත් ඇති ඔතනම. එතනම උඩින් නූල් ගහලා ආයෙත් ගේ හදනවා. සංසාරේ බලන්න සංසාරේ. හොඳට සවන් දෙන්න. මනස යොමු කරන්න. මානසිකාරය කරන්න. මේ ඇත්ත කතාව දෙස. දීඝරත්තං වෝ භික්ඛවේ දුක්ඛං පච්චන භූතං. දීර්ඝ කාලයක් මහණෙනි නුඹ දුකම වින්දා. බොහෝ කාලයක් දුක් වින්දා. තංකින් මඤ්ඤත භික්ඛවේ කුමක්ද මහණෙනි මේ ගැන හිතන්නේ? කත මඤ්ඤත්‍රකෝ බහුතරං යං වාකෝ ඉමිනා දීගේන දුනා සන්ධාවතං සංසරතං අමනාප සම්පයෝගා මනාප විප්පයෝගා කන්ධන්තානං රුධන්තානං අස්සුපස්සන්නං පග්ඝරිතං යං වා චතුසු මහා සමුද්දේසු උදකන්ති. මොකද්ද හිතන්නේ? ඔබ අහලා තින්නේ මොන දහමක්ද? ඔබ මානසිකාර කළේ කොයි වගේ දහමක්ද? ඔබ දැක්කේ කොයි වගේ දහමක්ද? මේ දීර්ඝ සංසාරේ යද්දී අමනාප දේවල් එක්ක එකතු වෙලා මනාප දේවල් වලින් වෙන් වෙලා අඬද්දී ඇස් වලින් වැටුන කඳුළු අඬද්දී වැළපෙද්දී කඳුළුද වැඩි සතර මහා සාගරේ ජලයද වැඩි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ මා දන්නේ මේ විදිහටයි. කඳුළු වැඩි. ඇඬුව වැඩි. මහ මුහුදේ වතුර අඩුයි. එච්චර දුක් විඳලා තියෙනවා. දුවේ පුතේ පැටවුනේ පින්වතුනේ. ඔයාලා මේ ජීවිතේ අඬපු කඳුළු මේ කෝපෙන් එකක් දෙකක් කෝපෙන් තුනක් මහා මුහුදේ වතුරට වැඩි සංසාරේ අඬපු ඇඬිල්ල. මම මේ ඉස්සෙල්ලාම අඬනවා කියලා රැවටෙන්න එපා. ඔයා අඬන්නේ පළවෙනි වතාවට කියලා රැවටෙන්න එපා. ඔයා අඬන්නේ කීවෙනි වතාවටද කියලා ගණන් කරන්න පුළුවන් කෙනෙක් ලෝකේ නෑ. පුරුද්දටම අඬනවා. පුරුද්දටම අඬනවා. ඒ ඇඬිල්ලට මොකක් හරි හේතුවක් ඇති. දරුවන්ගෙන් කරදර, මිනිහගෙන් කරදර, සතුරන්ගෙන් කරදර, ලෙඩ දුක්, හිතිරි දෙන වචන මොනවා හරි හේතුවක් ඇති. ඒත් ඇස් වලින් කඳුළු වැටෙනවා සංසාර පුරුද්දට. අමනාප දේවල් එක්ක එකතු වෙලා මනාප දේන් වෙන් වෙලා මේ මුළු ලංකාවම ලෝකෙම ශෝකේ ඇති කරපු ඔය ව්‍යසනේ සුලි කුණාටුවෙන් කළේ දෙකයි. තුනක් කළේ නෑ, දෙකයි කළේ.
අමනාප දේවල් එකතු කළා. මනාප දේවල් දුරු කළා. හරිද වැරදිද? හරි නම් හරි, වැරදි නම් වැරදි කියන්නේ. ඕක තමයි එයා කළේ. අමනාප දේවල් ජීවිතයට එකතු කළා. මනාප දේවල් දුරු කළා දැම්මා. එතකොට ඇහෙන් කඳුල වැටෙනවා. එතකොට ශෝකේ එනවා. මහණෙනි, සාදු සාදු මහණෙනි. එයයි සත්‍ය. ඒකයි ඇත්ත. මහණෙනි කිම තේසං වූ මාතු මරණම් පච්චනු බොන්තාන අමනාප සංයෝගා මනාප විප්පයෝගා. ඔබ අම්මාගේ මරණය නිසා ඔයාගේ අම්මා මැරිලා. ඊට පස්සේ අමනාප දේවල් මිනිහක් දකින්න දරුවෙක් කැමති නෑ අමනාපදී. අම්මාගේ වියෝය කැමති නෑ අමනාපදී. ඒ අමනාප දේත් එක්ක එකතු වෙලා මනාප දේෙන් වෙන් වෙලා අම්මා මැරුණට පස්සේ අඬපු කඳුළු ටිකම කොච්චරද කියලා ඇහුවා. සතර මහා සාගරයේ ජලයට වැඩි. පිතු මරණම් පච්චනු බොන්තානම්. පියා මැරිලා අඬපු කඳුළු. සමහරවිට මේ ජීවිතේ මෙතන අම්මා නැති වෙච්ච අය ඉන්නවනම් තාත්තා නැති වෙච්ච අය ඉන්නවනම් සමහර ලාවට හිතට දුක ආවක් කඳුලක් වැටිච්ච නැති අය ඉන්නවා මෙතන. මව්ගේ මරණේ පියාගේ මරණේ. අඬද්දින් ඉතුරු අඬපු නැති ජීවිත කීයක්ද? ඉතුරු කොච්චර තාත්තලා හම්බ වෙලා සේනවාද? අපි මේ අපිට මතක තියාගන්න මේ සංසාරේ අපි පුරුදු නොකරපු එකම එක දෙයයි. ස්පර්ශ නොකරපු එකම එක දෙයයි තියෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය විතරයි. ඔය කරන රස්සාවම කෝටි ගාණක් කළා. ඔය ඉස්කෝලේ යෑමනාවම කී කෝටි ආත්ම භාව ගාණක් ඉස්කෝලේ ගියාද ඔය බෑග් එල්ලගෙන. ඉවරයක් තේනවද? ඉගෙන ගන්න එක කී කෝටි ආත්ම භාවයක් කළාද? ආර්ය අෂ්ටාංග මාර්ගයමයි පුරුදු නොකළේ. චතුරාර්ය සත්‍ය ධර්මයමයි අවබෝධ නොකළේ. අනිත් ඔක්කොම කළා. නොකරපු දෙයක් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බාතු මරණං සහෝදරයා මැරිලා අඬපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි. මෙතන ඇති සහෝදරයෝ මැරිච්ච අය. පපුව පැලෙන ගින්දරක් වේදනාවක් දරාගෙන කඳුලක් නොහෙලා හිටපු මිනිස්සු මෙතන ඇති. අඬපු ආත්මවල විතරක් කඳුළු එකතු කළොත් සතර මහා සාගරයේ ජලයට වැඩි. කොච්චර සහෝදරයෝද? කොච්චර අඬලාද? කොච්චර වැළපිලාද? ඔයාලා කී ආත්මයක් හිතන්න ඇතිද ඇයි මේ අඬන්නම අපි ජීවත් වෙන්නේ කියලා. ඒ වුණාට ඔයාලා ආයෙමත් ඉපදුනා. ඔබත් මමත් ඉපදුනා. අකමැති දේම ලැබුණා. අකමැති දේම ලැබෙනවා. කවුද කැමති ගම් වතුරට ගහගෙන යන්න? කවුද කැමති නාය යනකොට ගෙවල් යට වෙනවට? කවුද කැමති ඥාතින් වියෝ වෙනවට? ඒවම ලැබෙනවා. පුළුවන් නම් ඊතර වෙන්න පින්වතුනි. හිතට අදහසක් දාගන්න දුවේ පුතේ ඊතර වෙන්න ඕන කියලා. පැටුනේ මේ මහ මිනිසු ටික නම් මැරිලා යාවි. ඔයාලට දීර්ඝායුෂ තිබ්බොත් මේ වගේ දුක් කීයක් බලන්න වෙයි දැස්වලට. අද අපි අනුන්ගේ කතාවක් අහනකොට තවත් දවසක ඒක අපේ කතාව වුණොත් පස්ගොඩකින් යට වෙන කතාව අපි අහනකොට ඕකම අපේ කතාව වෙලා අපි පස්ගොඩට යට වුණොත් ගම් වතුරේ ගහගෙන යන කතාව අනුන්ගේ කියලා අහනකොට ඒක අපේ කතාව වුණොත් ওই යට වෙච්ච ගෙවල් වල අය ගම් වතුරට ගහගෙන ගිය මිනිස්සු කොච්චර ප්‍රවෘත්ති වලින් ගම් වතුර බැලුවද? එදා ටීවී දාගෙන හිටපු මිනිස්සු මාතර ගම් වතුර ගැන ටීවී එකෙන් බලාගෙන ඉන්නකොට මෙහින් තමන්ගේ ගේ කඩාගෙන යනවා. හවුද නැද්ද? ඔය අතර උසස් පෙළ විභාග ලියලා ප්‍රතිඵල එනකල් බලා ඉන්න පැටව
අවුරුදු 12ක් 13ක් මහන්සි වෙලා කට්ට කාගෙන නිදි මරාගෙන ඉගෙන ගන්න පැටව දන්නව නේද කට්ට? මං නම් හරි බයයි ඉස්කෝලයක් ළඟින් යනකොටත් බය හිතෙනවා. ඉස්කෝලේ යනකොට තියෙන කට්ට උදේ පාන්දරම නැගිටලා පාඩම් කරලා ඔළුව ඉර වෙනකල් ලියලා ඇඟිලි හිරි වැටිලා හිතලා එහෙම ලියාගෙන යාන්තම් උසස් පෙළ ලියලා හුස්මක් හෙළුවා විතරයි පහවදාම යට වෙනවා කියනකොට මේ මනුස්ස ජීවිතය ලැබුණේ උසස් පෙළ කරන්නද? මනුස්ස ජීවිතය ලැබුණේ ඕ ලෙවල් කරන්නද? අවසානයේ ඒක විතරක් කළා තියෙද්දි මැරලා යනවා. තියන්න වෙහෙරකට ගඩොලක්වත් මේ දුකෙන් එතර වෙන්න වදින්න දලදා හාමුදුරන්ට මාසයකට වතාවක්වත් මලක් පහනක් එතර වෙන්න හවස බුදුන්වත් වඳින්න එතර වීම පිණිස වෙන එකට නෙමෙයි මේ දුකෙන් එතර වේවා ආයමත් ලැබෙන දුක්ඛිත සංසාරේ මට එපා කියන අදහසින් මේක මහා දුකක් පින්වතුනි. අපිට මේ දුර ඉඳලා මෙහෙම වුණාට යන්න ඕන පින්වතුනි බලන්න ෂොක් වෙනවා ඒ මිනිස්සු මැදට ගියාට පස්සේ. දැන් මම ගියා මිනිස්සු මැදට ගමේ මිනිස්සු හිර වෙලා වතුරට හිර වෙච්ච නැතුව ගොඩබිමේ අපි ඉන්න පැත්තේ ඉන්නව නෑ දැවියාලා කොහේ හරි කොළඹ හරි ගිහිල්ලා ගමක හරි ගිහිල්ලා එනකොට තමයි ගම යට වෙලා තියෙන්නේ. දැන් මේ මිනිස්සු ආරක්ෂිතයිනේ. මේ මිනිස්සු කියන නෑ මට යන්න ඕන ගමට. අපේ අම්මලා එහෙ. අපේ ගෑණි එහෙ. මගේ දරු පැටව එහෙ මං ගියාට කමන්නේ මාව බෝට්ටුවකින් ගිහින් දාන්න. ඉතින් හරි සංවේගයි. ඊට පස්සේ අම්මයි තාත්තයි දරුවෝ දෙන්නයිද කොයිද වහලා ඉන්නවා කියලා කෝල් කරනවා එක දිගට. බෝට්ටුවක් එතෙන් යන්න බෑ. මිනිස්සුම යකඩ කම්බි ගහගෙන වැටවල්. වතුර පිරিলা බෝට්ටු යන්න බෑ ඒ වගේ වදිනවා. තමන්ගේම මාර්ගය තමන්ම හැදුවා. ඊට පස්සේ දැන් ඉලන්දාරියෙක් අපිට ඇවිල්ලා අපි කෑම බෙදන්න ගියා අඬනවා. බෝට්ටු යන්න බැරියයි කිව්වා. ඊට බෝට්ටුවේ මෝටරේ කැපැසිටිය මදි කිව්වා. කොහෙද තියෙන්නේ? කොහෙකත් ගම් වතුරක් තියෙන තැනක. මං අහුවා මේ ටැට්ටරි ගියා කිද පුළුවන්. එහෙනම් යමු. ටැට්ටරි ගියා යෑමනාවක් අපි. ගිහිල්ලා අමාරුවෙන් ගිහිල්ලා වතුර මැදින් ගිහිල්ලා ගත්තා. දැන් අරගෙන යනවා. දැන් අරයා බේර ගන්න එපේ. මේ මැෂින් එක අරගෙන ආයෙ අර බෝට්ටුව තියෙන තැනට එනකොට ඇන්දෑ වුණා. ඊට පස්සේ ඒ බෝට්ටුව පදවන අය කිව්වා දැන් රෑ වෙලා වැඩි අපිට හුරු නෑ අපිට යන්න බෑ කිව්වා. මොකද කරන්නේ ඉතින් අපි? මට හිතුණා මෙන්න මෙහෙ වගේ දේවල්. සමහර මිනිසුන්ට දිව්‍ය ලෝකේ යන්නත් පින් ඇති. ඒ වුණාට දරුවන්ට තියෙන ආදරේ නිසා එනවා පෙරේත වෙලා. ඇයි අර මිනිස්සයා මේ ගොඩබිමේ ආරක්ෂිතයිනේ. නමුත් ආදරේ නිසා නේද ආය අර ගම් වතුරට යන්නේ. ගම් වතුරේ ඉන්න අය බලන්නේ මෙකොටට එන්න නේද? ජීවත් වෙලා ඉන්න අය දිව්‍ය ලෝකයන්ට පතනවා. මැරෙන අයට මේ අය අතහැර ගන්න බෑ. මම මේ කියන එක තේරෙනවද? ඔය ගම් වතුර ඔය කියපු සිද්ධියේ දිව්‍ය ලෝක මැරෙන එකයි දෙව්ලොව යන එකයි සංසන්දනය කරන්නකෝ. මම හරියට කල්පනා කළා. දොස් කියන්නද? ආදරයට බනින්නද? ඔවුන්ගේ ප්‍රේමයට දොස් කියන්නද? මං ගරහන්නද? නිහඬ වුණා මම. බලාගෙන හිටියා. කරන්න දෙයක් නැහැ. ඒ නිසා ඊටම සුළු පිරිසයි. සකුන්තෝ ජාල මුත්තෝව අප්පෝ සග්ගාය ගච්ඡති. දැලට අහෝන කුරුල්ලෝ ටිකකින් එකෙක් දෙන්නෙක් ගැලවෙනවා වගේ. සුළු පිරිසයි මේකෙන් එතර වෙන්නේ. ගොඩාක් අය මේ මහ පොළොවට එනවා. ගොඩක් අය මහ පොළොවට එනවා. අතහැර ගන්න බැරි නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බගිනි මරණං සහෝදරිය මැරිලා අඬපු කඳුළු. මෙතන කොච්චරවත් ඉන්නවා සහෝදරිය කියන්නේ අපි කලින් මැරිලා සහෝදරිය මැරිලා නැහැ.
සහෝදරිය වෙනුවෙන් අඬපු නැති අය ඕන තරම් ඉන්නවා මෙතන. අඬපු ජීවිතවල විතරක් කඳුළු සතර මහා සාගරේ ජලයට වැඩි. පුත්ත මරණං, දිතු මරණං, දුව මැරිලා, පුතා මැරිලා. බහුතරයකට දරුවන්ගේ මරණ දකින්න වෙන්නේ නැහැ. සමහර අය දරුවන්ගේ මරණ දකිනවා. ඒ වෙලාවට විතරක් අඬපු ජීවිතවල කඳුළු සතර මහා සාගරේ ජලයට වැඩි. මේ කඳුළු විතරක් එකතු කළොත් විශ්වය පුරවන්න පුළුවන්ද කියලා හිතෙනවා. නමුත් විශ්වය ගැනත් අපි දන්නේ නැති නිසා අපිට ඒ වගේ උපමාවක් කියන්න බෑ. විශ්වය කොහොම එකක්ද කියලා. විශ්වයට කෙලවරක් නැහැ. කඳුළු වලටත් කෙලවරක් නැහැ. මෙන්න ඊළඟ බුද්ධ වචනේ. මෙන්න බලන්න. ඥාති ව්‍යසනං පච්චනු භූතං. තමන් ඉතුරු වෙලා ඥාති මැරිලා. දැන් මේ දවස්වල අඬ නැඳිල්ල ගම් වතුර නායම් ඥාති ව්‍යසන. තමන්ගේ ඥාතීන්ට වෙච්ච මේ විනාශය ඉදිරියේ කඳුළු වැටෙනකොට ඒ වටෙන කඳුළු ටික විතරක් එකතු කළොත් මහ මුහුදේ වතුරට වැඩි. දුවේ පුතේ පැටවුනේ. පින්වතුනි අපේ ඥාතීන් ගඟේ ගහගෙන ගිහිල්ලා තියෙනවා සංසාරේ. අපේ ඥාතීන් නායයන් වලට අහු වෙලා තියෙනවා. ඥාතීන් ව්‍යසන වලින් මැරිලා තියෙනවා. ඒක ඥාති ව්‍යසන කියන්නේ. ඊටුට ඇඬුවේ මම. ඒ කඳුළු සතර මහා සාගරේ ජලයට වැඩි. ඊළඟට තියෙනවා භෝග ව්‍යසනම් පච්චනු භූතං. භෝග නැසිලා. අපි දැන් ගත්තොත් භෝග ව්‍යසන කියලා කියන්නේ කුඹුරු එහෙම යට වෙලා යන වතුරේ. ඊට පස්සේ වාහන භෝග වලට අයිති වාහන එහෙම ගහගෙන යනවා. ඊට පස්සේ ගෙවල් දොරවල් දැක්කද මිනිස්සයා ඉතුරු වෙනවා ගේ යනවා. ඒවා අයිති භෝග ව්‍යසන වලට. තමන්ගේ භවභෝග නැති වෙද්දී ඒ ව්‍යසන එද්දී අඬනකොට ගලාගෙන ගිය කඳුළු මුහුදේ වතුරට වැටි. ඊළඟට තියෙනවා රෝග ව්‍යසනං. මී උණ හැදිලා වසංගත රෝග හැදිලා ඒ රෝග ව්‍යසන වලින් එක එක මැරෙද්දී ඇස් වලින් වැටිච්ච කඳුළු සතර මහා සාගරේ ජලයට වැඩි. දැන් ඔය කොරෝනා හැම රෝග ව්‍යසනයන්, මී උණ රෝග ව්‍යසනය, භාජනය ව්‍යසන. බුදුරජාණන් වහන්සේ වදාළා ආන්න පින්වත් මහණෙනි අමනාප සංයෝගා. අමනාප ඒවත් එක්ක එකතු වෙලා මනාප විප්පයෝගා. මනාප දේවල් වලින් වෙන් වෙලා ගලාගෙන ගිය. ඒතකොට අඬද්දි වැළපෙද්දි. දැන් බලන්නකො මේ වගේ සිනහව ගැන කතා කරන්නේ. සංසාරේ වැඩිපුරම අපි hina වෙච්ච එකද කලේ අඬපු එකද? පුදුම දුකක් ගින්දරක් විඳගෙන තමයි පින්වතුනි මේ එන්නේ සංසාරේ. ආයෙත් ආස කරනවා ඔයා මගේ වේවා. ආය මල ගෙදරත් කියනවා බලන්න ආය අපි අතරමත් ඉපදේවා. පද මේ මිනිස්සෙකුට මල ගෙදරකුණත් පතනවා නම් පෙතන්න ඕනේ. අනේ ඔබ දුකෙන් නිදහස් වේවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා අනමතග්ගෝ යං තංකිස හේතු. ඇයි මෙච්චර අඬන්නේ? ඇයි මෙච්චර කඳුළු එකතු වෙන්නේ? අනමතග්ගෝ යං සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. මේ සංසාරේ අනවරාග්‍රයි කෙලවරක් පේන්නේ. අවිද්‍යා නීවරණානං තණ්හා සංයෝජනානං. අවිද්‍යාවෙන් වෙහිලා තණ්හාවෙන් බැඳිලා
සන්දාවිතං සංසරිතං ගොඩාක් සැරිසරනවා. යාවචිදම් භික්ඛවේ අලමේව සබ්බ සංඛාරේසු නිබ්බින්දිතුං. ඒ නිසා පින්වත් මහණෙනි, ඒවන් දීඝරත්තං වූ භික්ඛවේ දුක්ඛං පච්චනුභූතං. දීර්ඝ කාලයක් අපි සංසාරේ දුක් විඳා. තිබ්බම් පච්චනුභූතං. වාවා ගන්න බැරි දුක් විඳා. ව්‍යසනම් පච්චනුභූතං. මේ බුද්ධ වචනේ. ඒ කියන්නේ බුදුන් සරණ යනවා කියන්නේ පින්වතුනි, අපේ ජීවිතේට බුදුරජාණන් වහන්සේගෙන් පිහිටක් ලබලා මේකෙන් එතර වෙනවා. එතර වෙන්න බුදුරජාණන් වහන්සේගෙන් උපකාර ගන්න එකට තමයි බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ. එතර වෙන්න ධර්මයෙන් පිහිටක් ගන්න එකට තමයි ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ. එතර වෙන්න සංඝයාගෙන් පිහිටක් ගන්න එකට තමයි සංඝං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. එතකොට ඔයාලට මේ අපි ඔබ අප මෝන දීලා ඉන්න මේ සංසාරයෙන් එතර වෙන්න මේ බුදු බණ පදේ පිහිටට ගන්න. මේක විශ්වාස කරන්න. අපි සංසාරේ වැඩිපුරම දුක් විඳා. මේ වාගේ ව්‍යසනවලට ඔබත් මමත් මෝන දුන්නාමයි. සැකයක් නෑමයි. ඇත්තමයි. ඔය කරදර ඔක්කොම මට ආවාමයි. කටසි වඩ්ඩිතා අපි මේ මහ පොළොවට පස් එකතු කළා. ඔය පස් වලට යට වෙච්ච අය ගම් වතුර ගිය අය මහ පොළොවට පස් එකතු කළාද නැද්ද? එකතු කළා. කටසි වඩ්ඩිතා. යාවචිදම් භික්ඛවේ අලමේව සබ්බ සංඛාරේසු නිබ්බින්දිතුං. ඒ නිසා සියලු සංස්කාරයන් ගැන කලකිරෙන්නමයි වටින්නේ. අලං විරජ්ජිතුං නොයැලෙන්නමයි වටින්නේ. අලං විමුච්චිතුන්ති නිදහස් වෙන්නමයි වටින්නේ කියලා කිව්වා. ඕක තමයි සාරාංශය. මොකද්ද දැන් කළ යුත්තේ? ඕකනම් සංසාරේ මොකද්ද කළ යුත්තේ? සංස්කාරයන් ගැන කලකිරීම. හේතුඵල දහමට හේතුඵල දහමින් හැටගත්ත මේ ලෝකෙට කලකිරෙන්න කිව්වා. අපි කලකිරෙනවද ආස කරනවද? ආස කරනවා. දැන් ළමයි AI තාක්ෂණය ආවා. ඒවා සංස්කාර වලට අයිති ඒවානේ. AI තාක්ෂණයට ළම්මා මේ දූල පුතාලට කියන්නේ ඔයාලා ආස කරනවා මිසක් කලකිරෙන්නේ නැහැ. ෆෝන් එක ආවා. ෆෝන් එකට ආස කරනවා මිසක් කලකිරෙන්නේ නැහැ. අපේ ජීවිතේට එකතු වෙන දේට අපි ආස කරනවා. ආස කරන්න සසරම හැදෙනවා. මේකේ ඇත්ත දකින්න ඕන, මේකේ අනිත්‍ය දකින්න ඕන. අනිච්ඡාවත සංඛාරං උපාදවය ධම්මිනෝ. දැන් මේ ටිකෙන් බලන්න ඉපදෙනවා මැරෙනවා. ඉපදෙනවා මැරෙනවා. ඉපදෙනවා මැරෙනවා. කිසිම දෙයක් ස්ථිර නැහැ. අනිච්ඡාවත සංඛාරා. ලැබෙන හැම දෙයක්ම ස්ථිර නැහැ. මේ ජීවිතේ ටික ඔක්කොම මැරිච්ච ගමන් ඉවරයි. ආයි ඊළඟ ජීවිතේ ඒ ටිකත් ඒකෙන් ඉවරයි. උපාදවය ධම්මිනෝ ඉපදෙනවා නැතිලා යනවා. උපජ්ජිත්වා නිරුද්ධಂತಿ. මෙන්න මේ ඉපදෙන දේවල් වල මේකේ නිරුද්ධ වීමක් ඇද්ද? තේසං වූප සමෝසුකෝ. ඒකමයි ශාන්තිය. ඇයි මේක ඉපදෙනවා වෙනසෙනවා ඉපදෙනවා වෙනසෙනවා ඉපදෙනවා වෙනසෙනවා. ඒ අතර අල්ල ගන්නවා මේ ටික ඔක්කොම. මේක ඉවරයක් නැහැ. ලැබෙන හැම දෙයකම ධර්මතාවය තමයි අනිත්‍ය. අනිච්චාවත සංඛාරා. උපාදවය ධම්මිනෝ. යමක් ඉපදුනොත් ඒක නැතිලා යනවම තමයි. උපජ්ජිත්වා නිරුද්ධಂತಿ. මේ ඉපදෙන ස්වභාවය සදාතනිකව නිරුද්ධ වෙනවා නම් තේසං වූප සමෝසුකෝ. ඒකම තමයි සදාතනික සාන්තිය. මෙන්න මේ අනිත්‍ය අවබෝධ කරගන්න තැනට අපි එන්නේ කොහොමද?
එකපාරම මිනිස්සෙක් මේ අනිත්‍ය අවබෝධ කරනවා කියලා අත ගැහුවට එහෙම කරන්න බෑ මේක. පින්වතුනි අනිත්‍ය කියන එක දුක කියන එක අනාත්මය කියන එක ඊතර වීම කියන එක නිවන කියන එක අපි දැක්ක දෙයක්ද දැක්කේ නැති දෙයක්ද කියන්න පින්වතුනි ඇහෙන්නේ නැහැ දැක්කේ නැහැ අනිත්‍ය කියන එක අපි දැක්කේ නැහැ නිවන කියන එක දැක්කේ නැහැ අපි මේක පාරම අනිත්‍යයි කියලා කියන්න ගියාට ඒතකොට දැක්කේ නැති දෙයක් ස්පර්ශ නොකරපු දෙයක් නොගිය නිවනක් ගාවට යන්න නම් ගිය කෙනෙක්ගෙන් උපදෙස් ඕන අපිට. කවුද දැක්ක නැති අනිත්‍ය දැක්කේ කවුද? නොගිය නිවන් මාර්ගයේ ගියේ කවුද? නොගිය අමා මහ නිවන නොලැබූ නිවන ලැබුවේ කවුද? කවුද ලැබුවේ? බුදුරජාණන් වහන්සේ. අන්න බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕන. හේතුව බුදුරජාණන් වහන්සේයි දැක්කේ. බුදුරජාණන් වහන්සේ යමා නිවන ස්පර්ශ කළේ. බුදුරජාණන් වහන්සේ දුකෙන් එතර වුණේ. බුදුරජාණන් වහන්සේටයි ආලෝකේ පහළ වුණේ. ආලෝක උදපාදී. අපි ආලෝකේ පහළ වෙච්චයි නෙවෙයි. අපි ඉන්නේ අඳුරේ. අපි දැක්කේ නැති අය. එතකොට අපිට තියෙන එකම පිහිට මේ දැක්ක කෙනා. අන්න බුද්ධං සරණං ගච්ඡාමි. අනේ බුදුරජාණන් වහන්සේ දුක දැක්කනේ. බුදුරජාණන් වහන්සේ මේ දුකෙන් එතර වුණානේ. ඔය කඳුළු සාගරේ නිම කළානේ. ඔය ව්‍යසන නිම කළානේ. අන්න බුදු සරණ කියන්නේ ඒකට. ඊළඟට ඒ බුදුරජාණන් වහන්සේ නම් දැක්කේ දැන් මට මේකෙන් එතර වෙන්න ඕන නම් මං එතර වෙන්න ක්‍රමේ කොහොමද කියලා උපදෙස් ඕන. ඒ එතර වෙන උපදේශ දැක්ක නැති දේවල් දකින්න උපදෙස් නොලැබූ නිවනට යන මාවත ගැන උපදෙස් අමා නිවන ගැන උපදෙස් තියෙන්නේ ඒ දැක්ක කෙනා දුන්න අවවාදවල. ඒ අවවාදවලට මොකද්ද කියන නම? ශ්‍රී සද්ධර්මය. දැක්කේ නැති නිවනට යද්දී පුරුදු නොකරපු නිවන් මාර්ගයක් පුරුදු කරද්දී අඳුරේ ඉඳලා මේක අපි හොඳට මතක තියාගන්න ඕන. අපි මේ නිවන් දකින්න යන්නේ එළියේ ඉඳලා නෙමෙයි අඳුරේ. තවම ආලෝක උදපාදි නැහැ. අපිට තියෙන එකම පිහිට බුදුරජාණන් වහන්සේගේ උපදේශ ටික. අන්ධයෙකුට දුන්න උපදේශ ටිකක් වගේ. ඒතකොට මේ උපදේශ ටික හරියටම කළොත් තමයි එතෙන් යන්න පුළුවන්. අන්න තමන්ගේ නිවන් මාර්ගය පුරුදු කරන්න ධර්මයෙන් පිහිට ගන්නවා කියන එකට තමයි ධම්මං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. එතකොට මේ අනිත්‍ය සිහි කරන්න ඕනේ ඔයාලට හිතෙන විදියට නෙවෙයි. කවුරු කියපු විදියටද? බුදුරජාණන් වහන්සේ කියපු විදියට. අනිත්‍ය කියන එක ගැලපෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට මිසක් ඔයාගේ තර්කයට නෙවෙයි. සමහරවිට ඔයා මහා ලෝකවට අනිත්‍ය ගැන කතා කළාට සමහරට ඔයාගේ මහත්තයාට ඔයත් එක්ක නිදහසේ කතා කරන්නවත් බැරුව ඇති. නිදහසේ පාඩුවේ මහත්තයාට කතා බහ කරගන්න බෑ. දරුවන්ට මේ අම්මත් එක්ක නිදහසේ කතා බහ කරන්න බෑ. කතා කරන්නේ අනිත්‍ය. කිසිම දැනසිල්ලක් නැහැ පවුලේ. අනිත්‍ය අවබෝධ කරපු කෙනා තුළ තියෙන්නේ පීඩනේද සැනසෙල්ලද? ඔබට අනිත්‍ය වැටහෙනවා නම් ඔබත් එක්ක ගොඩාක් අයට පහසුවෙන් ඉන්න පුළුවන්. හරි පහසුවෙන් ඔබත් එක්ක ඉන්න පුළුවන්. ඔබත් එක්ක අනිත් අයට පහසුවෙන් ඉන්න බැරි නම් ඒකට ඔබ කතා කරන්නේ අනිත්‍ය ගැන නම් ඔතන ප්‍රශ්නයක් තියෙනවා. ඒකයි මේ අනිත්‍ය කියන එක බුදු කෙනෙක්ගේ ධර්මයට අනුවම විමසිය යුත්තේ. ගොඩාක් අය අනිත්‍ය ගැන කතා කරන්න ගියොත් තමන්ගේ තර්ක විතර්කත් එක්ක මේක කවලම් කරගෙන නිකන් අවසානයේ කතා කරන්නවත් බැරි තැනටපත් වෙනවා. සතුටු සාමිචිවක් කතා කරන්න බෑ.
ඉහලින් කතාව. ලෝකෙම අවබෝධ කළා වගේ කතාව. බුදුරජාණන් වහන්සේටත් වැඩිය තේරෙනවා වගේ කතාව. මේ මහා දුක්ඛන්දරාවක අපි යන්නේ මේ. කොච්චර අහිංසක වෙන්න ඕනේද? කොච්චර හිත අහිංසක වෙන්න ඕනේද? කොච්චර කරුණාවන්ත වෙන්න ඕනේද නේ? කොච්චර මිනිසුන්ට අපි සමාව දෙන්න ඕනේද නේ? එකිනෙකාට සමාව දෙන්න ඕනේද නේ? මේ නිවන් යනවා නම් වෛර කොන්තර හිතේ නැතුව අනිත්‍ය තේරෙනවා නම් ඊට පස්සේ මේ අනිත්‍ය ධර්මය අපිට කියලා දෙන කල්යාණ මිත්‍ර සංගරුවන අපි අවබෝධ කරන්ට යන නිවන අවබෝධ කරපු පිරිසකුත් ඉන්නවා. අපි නොදැක්ක නිවන දැක්ක පිරිසකුත් ඉන්නවා. අපිට දුරු කරන්න අමාරු රාග දේශ මොහ දුරු කරපු පිරිසකුත් ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සාක්ෂි දෙන ඒ පිරිසට කියනවා ශ්‍රාවක සංඝරත්නය. අන්න සංඝං සරණං ගච්ඡාමි. අපිට ජීවිතේ වැරදිලා තියෙනවා. අපි මේකෙන් නැගී හිටින්න ඕන. අඟුලිමාල මහරහතන් වහන්සේ නැගී හිටපු අය ගැන හිතා මෙයා වැරදින් නැගී හිටිනවා. අන්න සංඝං සරණං ගච්ඡාමි. තමන්ට නැගී හිටින්න අඟුලිමාල මහරහතන් වහන්සේගෙන් පිහිට ගත්තා. සංඝං සරණං ගච්ඡාමි. තමන් ගොඩාක් රාගිකයි. කාමයේ වැක්කිරෙනවා. මහා කස්සප මහරහතන් වහන්සේගේ විරාගී බව නිතර හිතනවා. හිතලා රාගය පාලනය කර ගන්නවා. අන්න තමන්ගේ කෙලෙස් යටකරන්න රහතන් වහන්සේව සිහි කළා පිහිට ගත්තා. සංඝං සරණං ගච්ඡාමි. පැහැදිලිද මේ දරුවන් සරණ කියන එක? කෙල්ලෙක්ගේ ජීවිතේ නිකන් ඔය මේ පිස්සු විකාර වෙලා කියන්නකො කෙල්ලෙක්. යසෝදරා රහත්තරණිය ගැන හිතලා කෙල්ල හැදෙනවා. කෙල්ලගේ ජීවිතේට ශක්තිය ගන්න යසෝදරා රහත්තරණිය ගැන හිතලා සංඝං සරණං ගච්ඡාමි. කීකරු නැහැ හිතුවක්කාරයි. රාහුල මුනිදුගේ ගුණ හිතා කීකරු වෙන්න මහන්සි වෙනවා. සංඝං සරණං ගච්ඡාමි. වැටිලා ඉන්න තැනින් ගොඩ එන්න ශ්‍රාවක සංඝරත්නයෙන් පිහිට ගන්නවා. හිත හදාගන්න දුකටපත් වුණ ඔබ සංඝයාගෙන් බණපද අහලා හිත හදා ගන්නවා. අන්න ධර්මයේ පිහිට ගන්නවා. සංඝයාගේ පිහිට ගන්නවා. ඕකයි පින්වතුනි තෙරුවන් සරණ යනවා කියන්නේ. කටින් කියන එකට නෙවෙයි. දැන් තේරුණාද බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. ඉතින් අනිත්‍යයක් සිහි කරන්න බෑ තෙරුවන් සරණ යන්නේ නැතුව. ඇයි මේක අපි අවබෝධ කරපු අය නෙවෙයි ඉන්නේ. අපි දැක්ක අය නෙවෙයිනේ. අපි අඳුරේනේ ඉන්නේ. ඒ නිසා තෙරුවන් සරණ යන්න ඕන මේ අනිත්‍ය අවබෝධ කරන්න නම් මේකට නොඇලී ඉන්න නම් මේකෙන් එතර වෙන්න නම් තෙරුවන් සරණ යන්න ඕන. ඒ තෙරුවන් සරණ ගියාට පස්සේ එයාට මේ ගමනේ යන්න පොඩි හික්මීමක් ඕන. හික්මීමක් ඕන. මැරතන් එක දුවන්න එයාට එළවෙන් සැරසේ එයා එකට පොඩි හික්මීමක් තියෙන්න ඕන. නැටුමක් නටන්නත් මැන්ඩියට පාත් වෙන්න ඕන. ඒ වගේ එයාට මේ නිවන් මාර්ගය යන්න යම් පුහුණුවක් තියෙන්න ඕන. ඒ පුහුණුව ගන්නේ පන්සිල් පද පහෙන්. තෙරුවන් සරණ ගිය කෙනා තමන්ට සිල්පද පහකින් නීතියක් පනවා ගන්නවා. පන්සිල් පද පහ. ඔන්න ඔය ටින් ඉත කරගත්තොත් දුවේ පුතේ මේ තෙරුවන් සරණයි පංචශීලයයි කියන එක සුගතියට සීල් එක තියාගෙන ඉන්නේ. පින් කන්දක්. පන්සිල් පද පහෙනොත් ඔයාට ගොඩක් පන්සිල් පද පහම රකින්න නෑ ඔයාට. ඔයා බලන්න අනිවාර්යෙන් ඔයාට පහම කැඩෙන්නේ නෑ. ඔයාට පහම කැඩෙන්නේ නෑ. අපි මෙහෙම හිතන්නකෝ. ඔයාගේ ගෙදරට හොරු පයින්නවා. ඔයාලගේ ගෙදර දොරවල් පහක් තියෙනවා. හොරු පයින්නවා. දොරවල්
හතරක්ම හොඳටම සීල් තියලා ලොක් දාලා මෙලොව යකෙකුට කඩන්න බෑ ඒක. එක දොරක් නිතර හෙල්ලෙනවා. ඔකට පයින් ගහපු ගමන් වැටෙනවා. වැඩිපුරම අවධානය යොමු කරන්න ඕනේ හොඳට සීල් වෙලා තියෙන දොරවල් ගැනද කැඩෙන්න පුළුවන් දොර ගැනද? පැහැදිලිද මම කියන්නේ? ඒ වගේ ඔයාට සිල්පද මන් නම් හිතන්නේ 3ක් 4ක්වත් රැකෙනවා. පිරිමි අයට නම් එක්ක මොනවාරි බොනවා හරි ඇති එතන තමයි පරිස්සම් වෙන්න තියෙන තැන. එක්ක බොරු කියවෙනවා. ඒතන තමයි පරිස්සම් වෙන්න තියෙන තැන. ඔයාට ඇත්තටම රකින්න තියෙන එක සිල්පදයක්. දෙකක් හරි. ඒත් හැම වෙලාවෙම නෙවෙයි. බොන කෙනාටත් අර පාටියක් එන දවසට විතරයි එයා බොන්නේ. ඒක කොහොම හරි මං අරගත්තොත් හරි. ඒ නිසා පන්සිල් පද පහ ලොකු බරක් කරගන්න එපා. පන්සිල් පද පහ බරක් කරගන්න එපා. අන්න ඒ විදිහට තුනුරුවන් සරණේ පිහිටලා පන්සිල් පද පහ රකින්න මහන්සි වෙන ගමන් ආයතන හය අනිත්‍යයි, පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන එක පටිච්ච සමුප්පාදය ගැන ටික ටික ධර්ම ඉගෙන ගන්න. එතකොට අනිත්‍ය විමසන භූමිය හැදිලා තියෙන්නේ. භූමිය නැතුව ලොකු දෙයකට අත ගැහුවා කියලා අමාරුයි ඒක කරගන්න. මේ අද කාලේ මිනිසුන්ගේ මානසික ස්වභාවයත් එක්ක. බලන්න අවසානයේ මිනිසුන්ට නැති වෙන්නේ තිසරණේ. අවසානයේ නැති වෙන්නේ පංචශීලයේ. ඒ නිසා ඊට වැඩි හොඳයි මුලින් ඉඳලාම ඒක ආරක්ෂා කරගෙන ගියා නම්. පැහැදිලිනේ? ඒ නිසා දීර්ඝ වූ සංසාරික යද්දී මෙවැනි ව්‍යසන මෙවැනි කරදර බොහෝමයකට අපිපත් වෙනවා. ඉතින් ඒ නිසා අපේ ජීවිතය ගැන අපිට කියවන්න අවස්ථාවක් අපිට ලැබුණා. මිනිසුන්ට කරුණාවන්ත වෙන්න අවස්ථාවක් ලැබුණා මේ ව්‍යසනෙත් එක්ක. ඒ නිසා දුවේ පුතේ මේව අමතක කරන්න එපා.